සමහර දේවල් ටිකක් තියෙනවානේ නැවත කියන්න ඕන හැමදාම කියන්න ඕන. දැන් මෙතන මේ මාධ්‍ය ආයතන කීපයක් තියෙනවා නැවත පච කිලින ඒවා ටිකක් තියෙනවා නේද? එකක් දෙකක් තියෙනවා. නැවත පච කිලින. අපි නැවත ඇත්ත කියනවා. හරි දෙයක් කියනවා. 2025 මේ අවුරුද්දේ අයවැය අපි ඉදිරිපත් කරාම මේ අයවැය මොකද්ද ප්‍රතිපත්තිය මොකද්ද? සෑහෙන කට්ටිය අහන්න ගත්තා මේ විශේෂයෙන් මාධ්‍ය මොකද්ද මේ අයවැය ප්‍රතිපත්තිය. ඒකට අපි කිව්වා මේ අයවැයේ අන්තර්ගතය ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය. මේක නැවත කියන්න. වැඩ කරන පන්තිය විශේෂයෙන් මෙතන ඉන්නේ ඔක්කොම වැඩ කරන අය. වැඩ නොකරන කවුරුත් නැහැ. අනුන් වැඩ කරන එකෙන් ඒක ගසාගෙන කාලා ඒක හූරගෙන කාලා ජීවත් වෙන කිසිවෙක් මෙතන නැහැ. මෙතන ඉන්නේ ඔක්කොම වැඩ කරන පන්තිය. එක එක්කෙනාගේ වැඩ වෙනස්. ඒක වෙනයි. වැඩ කරන පන්තිය අපි හොඳට ඔළුවේ තියාගන්න ඕන. මොකද්ද මේ ආණ්ඩුවේ අපේ ආණ්ඩුවේ අපි කියනවා මේක වැඩ කරන පන්තිය ආණ්ඩුවක්. ඒක ආයි කතා දෙකක් නැහැ. ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය තමයි අපේ ආර්ථික ප්‍රතිපත්තිය. අද සභාපති ගෝඨාභය සහෝදරයාත් අපේ ඇමති නාමල් කරුණානන්ද සහෝදරයාත් ප්‍රජාතන්ත්‍රවාදී. මොකද්ද ඔගේ කතාව? කියලා තියෙද්දිත් නැවත කියන්නේ. අපේ රටේ ජනතාව වැඩවලට සම්බන්ධ වෙන්න ඕන. වැඩකට සම්බන්ධ වෙන්න ඕන. ආර්ථික කටයුත්තකට සම්බන්ධ වෙන්න ඕන. මෙතන ඉන්නේ ඔක්කොම ආර්ථික කටයුත්තකට සම්බන්ධ අය. දැන් මම උදේ පාන්දර නැගිටලා ජොගින් යනවා කියලා හිතන්න. ඒක ශ්‍රමය නෙමෙයි. ඒක ආර්ථික කටයුත්තක් අරමුණු කරගෙන කරන එකක් නෙමෙයි. හැබැයි අපි ආර්ථික කටයුත්තකට සම්බන්ධ වෙනවා නම් ඒක ශ්‍රමය. ගෝඨාභය අපේ සභාපතිතුමා අධ්‍යක්ෂක මණ්ඩලය ඔයගොල්ලෝ කොම ආර්ථික කටයුත්තකට සම්බන්ධ වෙන්නේ. හැබැයි අපේ රටේ තාමත් ඉන්නවා යම් පිරිසක් අපි අසමත් වෙලා තියෙනවා ආර්ථික කටයුත්තට සම්බන්ධ කර ගන්න. දැන් අපි හිතමු ඔය අස්වැසුම ලබන උදාහරණයකට ගමු. අපේ රටේ ආර්ථික කටයුත්තට හරි විදියට සම්බන්ධ කරගන්න අපි තාම අසමත්. ඒක හදන්න ඕනේ. එහෙම ඉන්න දෙන්න බෑ රටේ. හැම කෙනෙක්ම ආර්ථික කටයුත්තකට සම්බන්ධ කරගත්තම එයා ඒ ආර්ථික කටයුත්තේ යෙදෙනවට අපි කියනවා මොකද්ද? ශ්‍රමය. ඒ අය දැන් ඔක්කොම සම්බන්ධ කරගත්තා කියන්නේ අපේ රටේ. අපේ ඉලක්කය ඒක අපි යන්නේ මේ පාරේ හැමෝම ආර්ථික කටයුත්තකට සම්බන්ධ කරගන්න ඕන. දෙවනුව එයා සම්බන්ධ වෙන ආර්ථික කටයුත්තේ එයාගේ සාධාරණ පංගුව එයාට ලැබෙන්න ඕන. ඔච්චරයි. ලෝකේ සාධාරණයි. කෙනෙක්ගේ දෙයක් වෙන කෙනෙකුට යන්නත් බෑ. වෙන කෙනෙක්ගේ දෙයක් තව කෙනෙකුට එන්න ඕනේ නැහැ. ඕක තමයි අපි ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදී කියලා කියන්නේ. මුළු රටේම ජනතාව ආර්ථික ක්‍රියාවලියකට සම්බන්ධ කරගන්න ඕන. ඒ අයට තම තමන්ගේ සාධාරණ පංගුව ලැබෙන්න ඕන. ඒකයි.